අයිබන් සියලුම දෙනාට. ඉතින් අපේ රටේ කණ්ඩායමක් නොවුනට පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගය මේ ICC T20 ලෝකෝසලාන තරඟාවලිය යටතේ පැවැත්වීමට නියමිත තිබුණා ශ්‍රී ලංකාවේ RPM දාස ක්‍රීඩාංගණයේ. නමුත් ඒක පාකිස්තාන කණ්ඩායම විසින් වර්ජනය කරා. ඉතින් ඒක දේශපාලනික හේතුවක්. ඉතින් නමුත් මේ වෙන විට අපේ නායකයා ඒකේ ඩිහිමතන් අනුර කුමාර දිසානායක මහතා විසින් මේ පාකිස්තානයත් එක්ක කතා කරලා මේක විසඳුමක් ලබාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ හේතුව නිසා පාකිස්තානය සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතව තියෙන තරගය මේ 2026 පෙබරවාරි මාස 15 වෙනිදා ඒ නියමිත විදිහටම නියමිත අනුව ICC යටතේ නිරූපණය වෙන මේ තරගය. ඉතින් මේක ICC නුත් කන්ෆර්ම් කරලා තියෙනවා තරගය පැවැත්වෙනවා කියලා. ඉතින් ඒ නිසා වන්න අපි හැමෝටම ගිහලා මේක බලන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒක සතුටුදායකයි. අපේ රටේ කණ්ඩායම් දෙකක් නොවුනට අපේ රටේ ආර්ථිකයට වගේම තමයි ඒක විශාල ශක්තියක් වෙනවා අපේ ශ්‍රී ලංකාවට මේ තරගය පැවැත්වීම. මොකද විදේශිකයන් විශාල ප්‍රමාණයක් සහ ටිකට් පැත්තෙන් බැලුවත් ඒක ගොඩක් අපිට ලොකු ආදායමක් ලැබෙන තරගයක් බවට පත් වෙනවා ලංකාව නියෝජනය නොකරුවත්. ඉතින් ඒ නිසා මේක බලන අයට අසුභාරංචියක් තමයි. මොකද හේතුව ටිකට් එකක් ගන්න වෙන්නේ නැහැ ලේසියෙන්. ඒ නිසා පුළුවන් විදිහට ටිකට් එකක් හොයාගෙන මැච් එක බලන්න ආරාධනා කරනවා. හැමෝටම ජය වේවා. channel එකත් subscribe